සෙට්ටුනේ නැහැ view point එක. පාර වැරදුනක් දන්නේ නැහැ. එතනින් එහාට පාරකුත් නැහැ. මෙතනින් කිලෝමීටර් 7ක් පේනවා. අතන කිලෝමීටර් 1යි පෙන්නුවේ. දැන් කිලෝමීටර් 7ක් පේනවා. පේන තෙක් මානේ කවුරුත් නැහැ මෙතන. මෙතනත් බයික් එක උඩටම ගේන්න හම්බුන්නේ නැහැ. මොකද පාර අබලන් මෙතන. good morning. පිළිගන්නවා channel එකට. මේ පාර අපි ඇවිල්ලා ඉන්නේ මස්කෙලියට. ගිය පාර බලපුවා දන්නවා අපි නුවරඑළිය ගියා. මේ පාර අපි ඇවිල්ලා ඉන්නවා මස්කෙලියට. මෙහෙවිල අපි නතර වෙලා ඉන්නේ නරා හෝම් ස්ටේ කියලා එකයි. ඊ ආවේ හවස වගේ ආවේ මෙහෙට. කොළඹ ඉඳන් ආවා උදේට. කොමාරේ එකමාර වෙද්දි මෙතන ඇවිල්ලා චෙක් ඉන්නවා. ඊට පස්සේ පොඩ්ඩක් එහෙම කැරකිලා ආවා අද කැරකෙමු කියලා උදෙන්ම. අපි දැන් නල්ලතන්නිය පැත්තේ දැන් ශ්‍රීපාදයේ පැත්තට ආවා කිලෝමීටර් 5ක් විතර. 5ක් විතර එද්දි තියෙන වී පොයින්ට් එකකට යන පාර. ලොකේෂන් එක දාලා තමයි ආවේ. මෙතනින් තමයි උඩට යන්න තියෙන්නේ. මම ඔයාලට වෙන්නනම් මේ මෙතන තැන තියෙන විදිය. වී පොයින්ට් එක කොහොමද දන්නේ? ෆොටෝස් තන් තිබුණා Google එකේ බලමු අපි ගිහිල්ලා කොහොමද තියෙන්නේ කියලා වී පොයින්ට් එක. මේ පාරේ කෙලින්ම මෙතනින් උඩට යන්න දෙන්නේ. මෙතනට එන පාරත් මාරම ලස්සනයි. නිකන් අර ඉන්දියාවේ කේරලා පැත්තට ගියා වගේ තියෙනවා. අපි ගිහින් බලමු view point එක කොහමද කියලා. අපි ඒ පාරෙන් උඩට දාලා භාගයක් දුර ආවා. පාර පොඩ්ඩක් අවුල් වැඩි. ඊපස්සේ බයික් එක මග අතනින් නතර කරලා දැන් ඇවිදගෙන යන්න. තව මීටර් 750ක් වගේ පෙන්නන්නේ. උඩට යන්න. මේ වගේ පාරක් මැදින් තමයි යන්න තියෙන්නේ. අපි යමු උඩට. මැප් එකේ දාලා කොහොම හරි උඩට ගියා. කිලෝමීටර් 1ක් විතර ගියා උඩට. සෙට්ටුනේ නැහැ view point එක. පාර වැරදුනක් දන්නේ නැහැ. එතනින් එහාට පාරකුත් නැහැ. මේ මෙතන බයික් එක ගාලා ගියේ උඩට. ඊළ එතනින් පාරවල් දෙක තුන අර තේවතු මැදින් පාරවල් තියෙනවා. ඒවල දාන්න බෑනේ. පාර ලස්සනයි යන්න පුළුවන්. ඒතකොට view point එකක් හම්බුනේ නැහැ මෙතන. කොතන තියෙන එක හරියටම දන්නෙත් නැහැ. මෙතන කවුරුත් මිනිස්සු කවුරුත් නැහැ අහගන්න. පේන තෙක් මානේ කවුරුත්ම නැහැ මෙතන. අපි දෙන්නයි මගේ බයික් එකයි තමයි තියෙන්නේ මෙතන.
අපි බලමු හොයාගන්න පුළුවන්ද කියලා view point එක. තාම නම් හම්බුන්නේ නැහැ. තාම කැරකි ඉන්නවා. දැන් උඩට ගිහලා ආයෙත් ආව බයික් එක ගාවට. බලමු. අපි ඉස්සල්ලා අර උඩට ඇවිදලා ගිහලා තිබුණා. ඊට පස්සේ මේ පල්ලයට ආවම තව පාරක් පෙන්වනවා මැප් එකේ. මේ මැප් එකේම තව පාරක් පෙන්වනවා. ඊට පස්සේ ඒ පාරෙන් තමයි දැන් උඩට එන්නේ. ගාට්මෝ view point එක තමයි පෙන්වන්නේ මෙතන. දැන් ඒ පාරෙන් ඉඳලා උඩට යන ගමන් ඉන්නේ. අර වගේ අබලක් නැහැ මේ පාර. මේ පාර පොඩ්ඩක් හොඳට තියෙනවා. ත්‍රිවිල්ලියම යනවා. තියන්නේ ගමන් සංගය. අනේ මෙතන view point එක කොහොමද කියන්නේ? මෙතනින් කිලෝමීටර් 7ක් පේනවා. අතන කිලෝමීටර් 1යි පෙන්වුවේ. දැන් කිලෝමීටර් 7ක් පේනවා. මේ පාරේ අපි ගිහින් බලමු දැන්. පාරත් ලස්සනයි. අපි යන් එන උඩට. අපි ආ උඩටම view point එක ගාවට. මම පේනවා මෙතන කොහොමද තියෙන view එක කියලා. හැබැයි භාගයක් විතර ආව උඩට කොහමද? හිමීට මෙතනත් බයික් එක උඩටම ගේන්න හම්බුන්නේ නැහැ. මොකද පාර අබලන් මෙතන පොඩ්ඩක් ෂේප් එකේ එන්න පුළුවන් තැනක් යනකම් ගෙනාව බයික් එක. ඊට පස්සේ තිබ්බ පල්ලෙන් මීටර් 650ක් විතර ඇවිදන් ආව ඊට පස්සේ.
ඉස්සලම ගියා ගාට්මෝ view point එකට. ඊට පස්සේ එහෙට ගිහිල්ලා කාලා ඉවරලා දැන් ආවා ෆෙයාරනැල්ල බලන්න යන්න කියලා. දැන් අප්කොට් පැත්තට දාලා උඩට යන ගමන් ඉන්නේ. මේ තව කිලෝමීටර් 6ක් විතර වෙනවා.